බිත්තර දමන ගංකිකිලියන්ට හදලා දෙන සම්පූර්ණ කෑම වට්ටෝරුවක් මේ වීඩියෝ එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන්. අඩුම වියදමින් ගම් කුකුල් පාලනය කරන්න හිතන් ඉන්නවාට මේ වීඩියෝ එක ගොඩක්ම වැදගත් වෙයි. ඉතින් හැමෝටම සුබ දවසක් වේවා. චිකෝයික් YouTube නාලිකාවට ඔයගොල්ලෝ සාදරයෙන් පිළිගන්නවා. අද ගෙන ආපු වීඩියෝ එක ගම් කුකුල් පාලනය කරන ඉස්සරහට ගම් කුකුල් පාලනය කරන්න හිතන් ඉන්න කට්ටියට ගොඩක් වැදගත් වෙන වීඩියෝ එකක්. ඉතින් මේ වීඩියෝ එක ඉවරනකම බලන්න ඔයාලට බලා ගන්න පුළුවන් අඩු වියදමකින් කොහොමද ගම් කිකිලියන්ට කෑම එකක් හදාගන්නේ කියලා. ඉතින් සම්පූර්ණ කෑම වට්ටෝරුවක් හදාගන්න විදිහ මම ඔයාලට මේ වීඩියෝ එකෙන් පැහැදිලි කරනවා. ඉතින් අපි අද මේ හදන කෑම එකෙන් සත්තුන්ට ඇත්තටම පෝෂණයකුත් හම්බ වෙනවා. ඒ වගේම තමයි හොඳ බිත්තර පෙස්සතයක් ලබා ගන්නත් පුළුවන්. ඉතින් වීඩියෝ එක අන්තිමේටම බලා ගන්න පුළුවන් අපේ සත්තුන්ට මේ කෑම එක හදලා දෙන විදිහ. මේ කෑම එක හදාගන්න සම්පූර්ණ විස්තරය මම මේ වීඩියෝ එකෙන් ඔයාලට පැහැදිලි කරනවා. ඒක නිසා වීඩියෝ එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න. ඉතින් අපි මේ ඉස්සරෝම කඩාගන්නේ නිවිතිය කොළ. ඉතින් ගම් කුකුල්ලුන්ට නිවිතිය කොළ කියන්නේ ඇත්තටම හොඳ ආහාරයක්. ඉතින් අපි හදන මේ කෑම වට්ටෝරුවට අනිවාර්යයෙන්ම අපි නිවිතිය කොළත් එකතු කරගන්නවා. අපි බලමු ඊළඟට මොනවද අපිට ඕන වෙන්නේ කියලා. ඉතින් අපි හදන කෑම වට්ටෝරුවට අපිට ඊළඟට ඕන වෙන්නේ බතල කොළ. ඉතින් ඔයාලගෙන් පුංචි ඉල්ලීමක් තියෙනවා කරන්න. ඔයා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා එහා පැත්තේ notification bell එකත් ඔන්න එකේම තියාගන්න. එතකොට ඔයාලට පුළුවන් අපි දාන මේ වගේ videos දිගටම නරඹන්න. ඉතින් සත්ත්ව පාලනය සම්බන්ධ අපි දන්න සියලුම තොරතුරු අපි ඔයාලත් එක්ක බෙදා ගන්නවා. ඒක නිසා ඔයාලට අපේ channel එක ගොඩක්ම වැදගත් වෙයි කියලා හිතනවා. ඉතින් තව දෙයක් ඔයාලට කියන්න ඕන. ඔයාලට නිරෝගීමත් ගම් කුකුල් පැටවුව අවශ්‍ය වෙනවා නම් අපිට කතා කරන්න. අපිට පුළුවන් ඔයාලට අවශ්‍ය ප්‍රමාණයකින් ලබා දෙන්න. ඉතින් සත්ත්ව පාලනය සම්බන්ධ සියලුම තොරතුරුත් ඔයාලට අපෙන් ලබා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට තව දෙයක් කියන්න ඕන. අපි මෙහෙම කෑම වට්ටෝරුව හදලා දෙන්නේ ගම් කුකුල්ලුන්ට විතරයි. ඉතින් ගම් කිකිලියන්ගේ බිත්තර පෙස්සතේ ටිකක් අඩු නිසා අපි මේ විදිහට කෑම එකක් හදලා දෙනවා. ඉතින් කඩේ කෑම දීලා ගම් කිකිලියන්ගෙන් බිත්තරේ ගත්තත් ඔයාලට ලාභයක් නම් ගන්න බෑ. ඒක නිසා තමයි අපි මේ විදිහට කෑම එකක් හදලා සත්තුන්ට දෙන්නේ. ඔන්න දැන් අපි බදල කොළ ටිකත් කඩාගෙන ඉවරයි. ඊළඟට කඩා ගන්නවා මුරුංගා කොළ. ඉතින් දැන් ඔයාලට පේනවා ඇති අපි මුරුංගා කොළක මොන වගේ ප්‍රමාණයකින්ද කඩාගන්නේ කියලා. ඉතින් ඔයගේ ගම් කිකිලියන්ගේ බිත්තර පෙස්සතේ ගොඩක් වැඩි කරගන්න ඕන නම් අනිවාර්යෙන්ම මේ මුරුංගා කොළ ලබා දෙන්න. ඉතින් මුරුංගා කොළ වල ගොඩක් පෝෂණ ගුණයෙන් ඉහළ නිසා අනිවාර්යෙන්ම බිත්තර පෙස්සතේ ගොඩක්ම වැඩි වෙනවා. ඉතින් අපේ ගම් කුකුල්ලුන්ටත් මේ විදිහට කෑම වට්ටෝරු හදලා දීලා තමයි අපි බිත්තර ලබා ගන්නේ. ඒක නිසා තමයි අපි ඔයාලටත් කියන්නේ අඩුම වියදමකින් මේ විදිහට කෑම වට්ටෝරුවක් හදලා සත්තුන්ට දීලා හොඳ බිත්තර පෙස්සතයක් ලබා ගන්න කියලා. වියදම ගොඩක් අඩු කරනවා කියන්නේ සත්තුන්ට දෙන කෑම ප්‍රමාණය අඩු කරනවා කියන එක නෙවෙයි. ඉතින් මේ කෑම වලට අමතරව සත්තුන්ට ප්‍රෝටීන්, එතකොට කැල්සියම් මේ වගේ දේවල් අනිවාර්යයෙන්ම ලබා දෙන්න ඕන. එතකොට තමයි ඔයාලට ගම් කුකුල්ලුන්ගෙන් හොඳ ආදායමක් ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඔන්න අපි ඉස්සරෝම කඩාගත්ත නිවිතිය කොළ, ඊට පස්සේ බතල කොළ කඩාගත්තා. දැන් මුරුංගා කොළත් කඩාගෙන ඉවරයි. ඉතින් අපි බලමු අපි කොහොමද මේ කෑම එක හදන්නේ කියලා. ඉතින් අපි ඉස්සරෝම නිවිතිය කොළ ටික මෙහෙම කපා ගන්න ඕනේ හීනිවට. ඉතින් ඔයාලට තව දෙයක් කියන්න ඕන. අපි කොළ කපන්න හැදුවා මැෂින් එකක්. ඉතින් මේ මැෂින් එකෙන් නෙමෙයි අද කපන්නේ, අපි කපන්නේ අතින්. ඉතින් ඒකට හේතුවත් මම ඔයාලට පැහැදිලි කරන්නම්. ඉතින් නිවිතිය කොළවල වතුර ගතිය වැඩි නිසා අපි මෙහෙම අතින් කපනවා. මැෂින් එකෙන් කපන්න අමාරුයි නිවිතිය කොළ. ඉතින් මේ නිවිතිය කොළ කපනකොට ගොඩක්ම හීනිවට තමයි කපන්න ඕන. අපි මෙහෙම කොළ හීනිවට කපන්නේ සත්තුන්ට මේක කන්න ලේසි වෙන්න. මොකද කොළ ලොකුවට කැපුවොත් එහෙම සත්තු මේක කන්න එච්චර කැමැත්තක් දක්වන්නේ නැහැ. අපතේ යන ප්‍රමාණය ගොඩක්ම වැඩි වෙනවා. ඒක නිසා අපි මෙහෙම නිවිතිය කොළ කපනකොට ගොඩක්ම හීනිවට කපන්න ඕන. ඉතින් ඔයාලා මේ කෑම එක හදද්දී අනිවාර්යෙන්ම හීනිවට කපා ගන්න. අපි බලමු ඊළඟට මොනවද අපි කපන්නේ කියලා. ඉතින් ඔයාලට දැන් බලා ගන්න පුළුවන් අපි ඊළඟට කපන්නේ බතල කොළ ටික. ඉතින් අපි මුලින් නිවිතිය කොළ ගොඩක් හීනිවට කපා ගත්තා වගේම බතල කොළ ටිකත් හීනිවට කපා ගන්න ඕන. ඉතින් දැන් ඔයාලට පේනවා ඇති මොන වගේ ප්‍රමාණයෙන්ද අපි මේක කපා ගන්න කියලා. ගොඩක් මේ විදිහට හීනිවට කපනකොට ඇත්තටම අපතේ යන ප්‍රමාණය ගොඩක්ම අඩු වෙනවා. ඔයාලගේ සත්තුන්ටත් ඔයාලා මේ විදිහට කෑම එකක් හදද්දී අනිවාර්යෙන්ම හීනිවට කපන්න මතක තියාගන්න. ඉතින් මේ අපි හදන කෑම වට්ටෝරුවට අමතරව තව අපි කෑම වට්ටෝරු ටිකක් අපේ channel එකේ දාලා තියෙනවා. ඉතින් ඒ ටිකත් ගිහිල්ලා ඔයා බැලුවොත් දවස් 7කට කෑම වට්ටෝරු 7ක් විතර ඔයාලට හදා ගන්න පුළුවන් අඩුම වියදමින්. ඉතින් ගම් කුකුල් පාලනයේදී අපි වියදම ගොඩක් අඩු කරලා සත්තුන්ට හොඳ පෝෂ්‍යදායී ආහාර වේලක් මෙහෙම ලබා දුන්නොත් ඇත්තටම බිත්තර හොඳ ප්‍රතිශතයක් ලබා ගන්නවා වගේම හොඳ නිරෝගීමත් සත්තු ටිකක් ඔයාලට හදා ගන්නත් පුළුවන්.
ඉතින් අපි ළඟ ඉන්න ගම් සත්තුන්ටත් අපි මේ විදිහට තමයි කෑම එක හදලා දෙන්නේ දිගටම. ඉතින් කිසිම ප්‍රශ්නයක් නැතුව අපි බිත්තරත් හොඳ ප්‍රතිශතයක් ලබා ගන්නවා. ඉතින් ඔයාලටත් කියන්නේ මේ විදිහට කෑම එකක් හදලා දෙන්න සත්තුන්ට. එතකොට ගොඩක් වියදම අඩු කරගෙන හොඳ ප්‍රතිලාභයක් ලබා ගන්න පුළුවන්. ඉතින් අපේ Chico Egg Farm YouTube channel එකත් එක්ක විශාල පිරිසක් එකතු වෙලා ඉන්නවා. ඉතින් ඇත්තටම ගොඩක් සතුටුයි. ඉතින් ඔයාටත් කියන්නේ ඔයා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා එකතු වෙන්න අපේ channel එකත් එක්ක දිගටම. ඉතින් ඔයාගේත් ගංගුකුල් ව්‍යාපාරයේ සාර්ථක ව්‍යාපාරයක් දක්වා ගෙන යන්න අපි අනිවාර්යයෙන්ම උදව් කරනවා මේ channel එක හරහා. ඔන්න අපි බතල කොළයි නිවිතිය කොළයි කපාගෙන ඉවරයි. අපි ඊළඟට බලමු මොනවද අපි කපන්නේ කියලා. අපි ඊළඟට කපන්නේ මුරුංගා කොළ ටික. ඉතින් අපි මුරුංගා කොළ කපනකොටත් ගොඩක් හීනියට තමයි කපන්න ඕන. ඉතින් දැන් වලට බලා ගන්න පුළුවන් අපි මොන වගේ ප්‍රමාණයකින්ද කපන්නේ කියලා. ඉතින් ඔයාලට නිරෝගීමත් ගංගුකුල් පැටව අවශ්‍ය වෙනවා නම් Chico Egg Farm අපෙන් සාධාරණ මිල ගණන් යටතේ ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි සත්ත්ව පාලනය සම්බන්ධ සියලුම තොරතුරුත් අපෙන් ලබා ගන්න පුළුවන්. ඉතින් අපේ YouTube channel එක හරහාත් අපි ඔයාලව දැනුවත් කරන දේ අනිවාර්යයෙන්ම දිගටම කරගෙන යනවා. ඉතින් අපේ සත්තුන්ට මේ විදිහට කෑම හදලා දීලා ඒකෙන් ලැබුණු ප්‍රතිඵල අනුව තමයි අපි ඔයාලට කියන්නේ මේ විදිහට කෑම වට්ටෝරු හදලා ඔයාලගේ සත්තුන්ට දෙන්න කියලා. ඉතින් සමහරු මට කතා කරලා කියනවා අපි මේ කියලා දෙන විදිහට කෑම වට්ටෝරු හදලා එයාලගේ සත්තුන්ට දෙනවා කියලා. ඉතින් එයාලත් හොඳ ප්‍රතිඵල ලබා ගන්නවා කියලාත් මට කියනවා. ඉතින් ඇත්තටම සතුටුයි ගොඩක්. ඔන්න දැන් අපි කොළ ඔක්කොම ටික කපාගෙන ඉවරයි. අපි බලමු මේ කෑම එක කොහොමද හදන්නේ කියලා. ඉතින් අපි මුලින්ම කපාගත්ත කොළවලට මේ විදිහට රයිස් පොලිෂ් එකතු කරනවා. ඊට පස්සේ ලුණු පොඩ්ඩකුත් එකතු කරගන්න ඕන. ඉතින් ඔයාලට දැන් බලා ගන්න පුළුවන් අපි මොන වගේ ප්‍රමාණයකින්ද ලුණු එකතු කරේ කියලා. ඊට පස්සේ බිත්තර කැම ටිකකුත් එකතු කරගන්න ඕන. ඉතින් අපි කපාගත්ත කොළයකට ඉස්සරෝම දැම්මා රයිස් පොලිෂ්. ඊට පස්සේ බිත්තර කැම ටිකක් දැම්මා. ආයි ලුණු ටිකක් දැම්මා. ඊට පස්සේ අපි එකතු කරගන්න ඕන වී ටිකක්. ඉතින් මේ විදිහට ඔක්කොම එකට දාලා හොඳට කලවම් කරගන්න ඕන. ඉතින් දැන් ඔයාලට බලා ගන්න පුළුවන් අපි මොන වගේ ප්‍රමාණයකින්ද කලවම් කරන්න කියලා. ඉතින් නිවිතිය කොළවල වතුර ගතිය තිබුණු නිසා අපි මේකට වතුර එකතු කරේ නැහැ. ඉතින් ඔයාලා මේ කෑම එක හදනකොට මේකට වතුර එකතු කරනවා නම් අනිවාර්යයෙන්ම මතක් කරලා නිවාගත්තු උණු වතුර එකතු කරන්න. මොකද අනිත් වතුර එකතු කරොත් එහෙම සත්තුන්ට සෙම හැදෙන්න පුළුවන්. ඔන්න දැන් අපි කෑම එක හදාගෙන ඉවරයි. දැන් ඔයාලට පේනවා ඇති අපි හදාගත්ත කෑම එක. ඉතින් අපි මේ හදපු කෑම එක අපේ සත්තුන්ට දීලා බලමු එයාලා කොහොමද මේක කන්නේ කියලා. ඉතින් අපේ ගංගුකුල්ලුන්ට දෙන්න කලින් තාරාව දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්නටත් දීලා බලමු. ඉතින් දැන් ඔයාලට පේනවා ඇති අපි හදපු කෑම එක මෙයාලා හරි ආසාවෙන් කන විදිහ. ඉතින් ගංගුකුල්ලුන්ට වගේම තාරාවන්ටත් මේ විදිහට කෑම වට්ටෝරු හදලා ඔයාලට දෙන්න පුළුවන්. ඉතින් මේ විදිහට කෑම එකක් හදලා සත්තුන්ට දුන්නා කියන්නේ වියදමක් ඇත්තෙම නැහැ. ඉතින් අපි හදපු කෑම එක අපේ ගංකිගිලියන්ටත් දීලා බලමු එයාලා කොහොමද මේක කන්නේ කියලා. ඉතින් දැන් වලට පේනවා ඇති අපේ ගංකිගිලියෝ කොහොමද අපි හදපු කෑම එක කන්නේ කියලා. ඉතින් මේ වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යයෙන්ම ලයික් එකක් දාන්න. ඔයාලගේ අදහසුත් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් විදිහට දාන්නත් අමතක කරන්න එපා. ඉතින් ඔයා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා එහා පැත්තේ notification bell එකත් ඔන්න ගේම තියාගන්න. එතකොට ඔයාලට පුළුවන් අපි දාන මේ වගේ වීඩියෝස් දිගටම නරඹන්න. එහෙනම් හැමෝටම ජය වේවා.